හලෝ මම වීඩියෝ කරන්නේ ඔගොල්ලෝ හැමෝම දන්නවා මේ විදි ලංකාව මොන වගේ තත්ත්වයකටද මුහුණ දීලා තියෙන්නේ කියලා. ඉතින් මම ගොඩක් අය මං ගැන අහලා තිබ්බා මම මේ විදි අනුරාධපුරේදී ඉන්නේ යට වෙලාද මොකද කියලා. මම ඉන්නේ මුගල්. මම සේෆ් ඉන්නවා. ආපු හැමෝටම thank you. මට reply කරගන්න බැරි වුණාට sorry මම මේ විදි සේෆ් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ආපු අයට thank you. එතකොට මම මේ වීඩියෝ එක කරන්නේ මේ වෙද්දී වතුර බැහැලා යන ගමන් තියෙන්නේ. ඒ වුණාට මේ වෙදි තමා මිනිස්සුયો ඒගොල්ලෝගේ නැති වුණ දේවල් දැකලා සෆර් කරන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ඊයේ පෙරේදා දවස්වල ඒගොල්ලෝ try කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය රැකගන්න. හැබැයි අද ඉඳලා තමයි ඒගොල්ලෝ දකින්නේ මේ දේ නැති වෙලා කියලා. ඒගොල්ලෝ අද ඉඳලා තමයි සෆර් කරන්න පටන් ගන්නෙ. ගොඩාක් කල් ජීවිතේ ලබාගත්ත දේවල් මහන්සියලා ලබාගත්ත දේවල් නැති වෙලා මම දැක්ක වාහන යනවා ගෙවල් නායනවා. ඉතින් ඒත් එක්ක ඔයාලා හිතන්න පොත් පේපර්ස් නෝට්ස් ළමයිගේ කොහොමදත් නැති වෙනවා. ඒවා ගන්නවත් දෙයක් නැහැ. ඉතින් අර මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට A levels කරද්දී O levels කරද්දී නෝට් එකක් හදන්න පොත්වල තියෙන නෝට්ස් මගේ ඒවා කොච්චර මහන්සි වෙලා කරන දේවල්ද ඒවා කොච්චර වටිනවද කියන එක මම දන්නවා. ඉතින් ඒකත් එක්ක අපිට වෙන මට මගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒ නැති වුණ දේවල් ඒගොල්ලන්ට හොයලා දෙන එක. මොකද ලොකු O levels audience එකක් මට ඉන්නවා YouTube TikTok ඔක්කොගෙම. ඉතින් මට පුළුවන් ඒක හරහා ඔයගොල්ලන්ට ඔයා A levels කරත් O levels කරත් ඔයා අසරණ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලා දැන් ඒගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ නැහැ. මේක බලන්න හැම දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මන් දාන නම්බර් එකට නම්බර්ස් වලට මැසේජ් දාලා ඒගොල්ලන්ට දාන්න කියන්න. මොකද එතකොට අපිට පුළුවන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නැති වුණ පොත් නෝට්ස් ඔක්කොම හොයලා දෙන්න. මොකද මගේ සබ්ජෙක්ට් එක බයෝ වුණාට මට පුළුවන් අනිත් ගුරුවරු මාර්ගයෙන් O levels අයට එයාලගේ නැති වුණ දේවල් හොයලා දෙන්න. ඒ නිසා පුළුවන් හැමෝම මේක ෂෙයා කරලා උදව් කරන්න. මොකද මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම දන්නවා නෝට්ස් පොත් නැති වුණාම තියෙන අමාරුව. ඉතින් ඒගොල්ලන්ට ජීවිතේ ගොඩක් දේවල් මේ විදිහ නැති වෙලා කියලා මම දන්නවා. ඒ වුණාට අපිට මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේ තමයි මේක. ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් මේක ෂෙයා කරලා අපි කට්ටියට උදව් කරගමු. ඉතින් ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට දෙන්න ඕන පණිවිඩය. ඉතින් මම මේ දාන නම්බර්ස් වලට මැසේජ් දාලා ඔයගොල්ලෝ ෂෙයා කරන්න මේ වීඩියෝ එක පුළුවන් තරම්. මොකද ගම්බතුරේ ණය මාව කියන්නේ අනිවාර්යෙන්ම මේගොල්ලෝගේ පොත් නෝට්ස් ඔක්කොම නැති වෙලා මේ වෙදි තියෙන එක කතා කරන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ට මේ වෙදි දැනෙන්නේ නැහැ. දැනෙන්නේ ඒගොල්ලන්ට මේ වෙද්දි ලොකු දේවල් වල අඩුව විතරයි තේරෙන්නේ. තව ටික දවසක් යද්දි තමයි ඒගොල්ලෝ ඒවත් එක්ක සෆර් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ට අපි ඔක්කොම එකතු වෙලා උදව් කරමු. ඉතින් thank you වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.